ආයුබෝවන් පුතේ දුවේ චිත්‍රමෙත YouTube channel එකට සහභාගී වීම සම්බන්ධයෙන් අපේ පුතාලා දූලා ගැන බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ පුතාලා දූලා සියලුම දෙනා අද දවසේ මම කතා කරන්න යන්නේ පුතේ 8 වසරට අදාළව වර්ගමූලයේ පාඩම 8 පාඩම දෙවෙනි අභ්‍යාසය තමයි අද දවසේ මම සාකච්ඡා කරන්න යන්නේ අපේ පුතාලා දූලාත් එක්ක මේක වර්ගමූලයේ වැදගත් වෙන්නේ මොකේද පුතේ වර්ගමූල ගණිතේ බීජගණිතයේ සියලුම තැන්වලදී අවශ්‍යයි ඒකෙන් තමයි පුතේ ගණිතය සම්බන්ධ ආස කරන හැම දරුවන්ටම මේ විෂය අනිවාර්යයෙන් වැදගත්. මොකද හේතුව මේක අනිවාර්යෙන් 11 වසරෙන් පස්සේ වුණත් A level maths වලට ගියාමත් මේකේ වර්ගමූල සංඛ්‍යා ගැටලු අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. හරි. ඒ වගේම මේකේ ලකුණු 8 වසරෙන් නම් සාමාන්‍ය ලකුණු 10ක් ගානක් අහන වෙලාවල් තියෙනවා. ලකුණු 7ක් විතර වෙන්නත් පුළුවන්. මේකේ ලැබෙන ලකුණු සංඛ්‍යාව. හරි. හරි. බලමු අපි වැඩි කතා කරමු පළවෙනි ගැටලුවට යන්න. පළවෙනි ගැටලුව. පහත දැක්වෙන එක් සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම නිරීක්ෂණයෙන් එම සංඛ්‍යා පූර්ණ වර්ග හා පූර්ණ වර්ග නොවන බවට හේතු සහිතව සනාථ කරන්න. හරි බලමු කොහොමද මේක කරන්නේ කියලා. 832 හැම පුතෙක්ම මෙවෙලේ පෙළපොත අත්‍යවශ්‍යයි. පෙළපොත අතේ තියාගන්න. නැත්නම් මට කතා කරන්න බෑනේ. නැත්නම් මේ වගු ඔක්කොම ගහන්න ඕන. ඔක්කොම කරන්න එපා. එහෙම කරන්න වෙලාවක් නැහැ. මේ කෙටි වීඩියෝ එකකින් එච්චර දෙයක් කරන්න වෙලාවක් නැහැ කියනද. හරි. හරි බලන්න. මේකේ තියෙනවා පුතේ. මේකේ තියෙනවා 93 වෙනි පිටුවේ. 93 වෙනි පිටුවේ තියෙනවා පූර්ණව එම සංඛ්‍යාවේ වර්ගය. එම වර්ගයේ එක ස්ථානයේ ඉලක්කම. එක ස්ථානය අපි දන්නවනේ. අගම තියෙන ඉලක්කම නේ පුතේ. හරි. එහෙනම් පුතේ මේකෙදී එක ස්ථානයේ වෙන ඉලක්කම් ටිකක් බලමු. එතන පල්ලෙන් තියෙනවා හෙඩ්ලයින් එකක් දාලා මොකද්ද? පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 1 4 5 6 9 බිඳුව යන ඉලක්කම් වලින් එකක් බව ඉහත වගුව අනුව පැහැදිලි වේ. එහෙනම් මොකද කියන්නේ? 1යි 4යි 5යි 6යි 8යි බිඳුවයි තියෙනවා. බිඳුවයි තියෙනවා. අනිවාර්යයෙන්ම මෙම සංඛ්‍යා මොනවද පුතේ? අනිවාර්යයෙන්ම මෙම සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා බවට පත් වෙනවා. මෙතන අල්ටර්නේටිව් පුතේ 9. හරි වැදගත් ඈ. very good පුතා. එහෙම තමයි ඉන්න ඕනේ. හරි. 9 ඉලක්කම් වලින් එකක් බව ඊයත වගුව අනුව පැහැදිලි වේ. එහෙනම් පුතේ මොකද්ද මේ කියන්නේ? එක ස්ථානයේ ඉලක්කම 1 4 5 6 9 බිඳුව තියෙන සංඛ්‍යා තියෙනවා. මෙන්න මේ දෙක කියන ඉලක්කම තියෙන තැන සංඛ්‍යාව එක ස්ථානයේ ඉලක්කම 1 4 5 6 9 බිඳුව නම් අනිවාර්යයෙන් මේක මොකද වෙන්නේ පුතේ? පූර්ණ වර්ගයක් වෙනවා. පූර්ණ වර්ග වෙනවා. හරි. එහෙනම් මෙයා වෙනවද? වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපිට සනාථ කළ හැකියි. ඇයි මොකද අග දෙකනේ? අනිවාර්යෙන් පූර්ණ වර්ගයක් වෙන්නේ නැහැ. 2 3 7 8 යන ඉලක්කම් වලින් කවර හෝ එකක් කිසිවිටක පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම නොවේ. එහෙනම් මේක කියනවා මොකද පුතේ? 2 3 7 8 කියන සංඛ්‍යා පූර්ණ වර්ග වෙන්නේ නැහැ කියලා මේ දෙක මතක තියාගන්නම අනිවාර්යෙන් වැදගත් වෙනවා මෙතෙන්දී. හරි. එහෙනම් අපිට ඒකෙන් පරීක්ෂණාත්මකව බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් දෙවෙනි එක 957 වෙනවද? නැහැ. 7 වෙන්නේ නැහැ පුතේ නේ. ඊළඟ එක 513 නේද පුතේ? 513 වෙනවද? 513 3 වෙනවද? ඒකත් නැහැ. එහෙනම් පූර්ණ සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා වෙන ඒවා නෙවෙයි මේ සංඛ්‍යා නේද? හරි. එහෙනම් පුතාලට පැහැදිලි මොකද්ද හේතුව? ඒ කියන්නේ සිද්ධාන්තය. මොකද්ද සිද්ධාන්තය? මෙහෙම ඉලක්කම තියෙනම් එක ස්ථානයේ පූර්ණ වර්ග වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. එහෙනම් මේ තුනම වෙන්නේ නැහැ කියලා අපිට දැන් හොඳට තේරුම් ගැනීම හැකියාව තියෙනවා නේ. එක ස්ථානයේ ඉලක්කම 9 වන මම මේ දෙවෙනි ගැටලුව
9 වන පූර්ණ සංඛ්‍යා පූර්ණ වර්ග වන සංඛ්‍යාවකට උදාහරණයක් දෙන්න. එක ස්ථානයේ ඉලක්කම 9. හරි මේ මකනවා පුතේ. එහෙනම් එක ස්ථානයේ ඉලක්කම 9 වෙන්නේ කොහොමද පුතේ? මේ බලන්නකෝ මං චූටි කතන්දරයක් කියලා දෙන්නම්. චූටි කතාවක්. මේකෙන් හොඳට මතක තියෙනවා. මොකද්ද? අපි බලන්න එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතරේ වර්ගය 16යි, පහේ වර්ගය 25යි. ඔහොමම යනවනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන හොඳම දෙයක් තියෙනවා. මොකද්ද? දැන් මෙයා අහන්නේ 7 ඉලක්කම තියෙන එකනේ. එහෙනම් 7 7න් වැඩි වුණාම 49යි නේද පුතේ? එහෙම නේද? 9 වෙනි සංඛ්‍යාවනේ. 9 වෙනි සංඛ්‍යාවනේ. 9 වෙනි සංඛ්‍යාව කියන්නේ 4ක් 7 49 මේ තියෙන 9. එහෙනම් මං කෝ 17. යකෝ 17 ගත්තාම පුතා ඔච්චරයි. 4ක් 7 49යි. 4ක් 7යි 4යි 11යි. 7යි 1යි නේද? 9යි 8යි 2යි 289 නේ. එහෙනම් 27 ගත්තොත් 27 ගත්තොත් මොකද වෙන්නේ? ඒකත් 4ක් 7 49 මේ 27 දෙකක් නේ. 4ක් 7 49. එහෙනම් මෙතන 9 එනවනේ. ෂුවර් එකටම මෙතන සංඛ්‍යාව තමයි එක ස්ථානට වැටෙන්නේ ෂුවර් එකටම. ඒ තර්කය අපි ඉන්න ඕනේ. එතකොට අපිට ඕනම දෙයක් අඳුර ගන්න පුළුවන්. මොකද්ද? 7 වැන්නොත් මොනවාද? 9 වැන්නොත් 4ක් 7 තමයි එන්නේ. එහෙනම් 7 සංඛ්‍යාවක් අගට එන්න ඕනේ කියන එක අපි දැනගත යුතුමයි. එහෙනම් මේකට එක ස්ථානයක උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. 9 වෙන්නේ මොනවද? 7, 17, 27, 37 ඔය ඔක්කොම එනවා. අනිවාර්යෙන් එනවා බලන්න. ඉතින් මේ එකක් ඇති. ඕන තරම් එකක් ඇති ඈ. තේරුම් ගන්න මම මේ කියලා දුන්න එක තේරුම් ගන්න. මේව වැඩි කරලා බලන්න. මේව වැඩි කරන්නේ මෙහෙමයි. මතක තියාගන්න. අනිවාර්යෙන් ගණිතය කියන විෂය අනිවාර්යෙන් යන්න ඕනේ මොකද්ද? තර්කානුකූල බුද්ධිය. හරි? හරි. අපි ඊළඟ ගන්නට. ඊළඟ තුන්වෙනි ගැටලුවට යනවා පුතේ. කොහොමද? පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 1.4569 ඉලක්කම් මතුරින් එකක් නම් එම සංඛ්‍යාව පූර්ණ වර්ගයක් වේ යන ප්‍රකාශනය සෑම විටම සත්‍ය නොවන බව උදාහරණයක් මගින් පැහැදිලි කරන්න. මේ කියන්න පුතේ වෙන්නත් පුළුවන්. නොවීමේ හැකියාවක් නැද්ද? තියෙන්න පුළුවන්. නොවීමේ හැකියාවක් නැත්නම් හැම එක ස්ථානයේම ඉලක්කම් මෙහෙම තියෙන ඒවා හැම එකම වර්ග සංඛ්‍යාව වෙන්න බෑමයි පුතේ. එහෙම වෙන්න විදියක් තියෙද? එහෙම වෙන්න විදියක් නැහැ. හරිද? හැම එකක්ම කියලා නෑනේ. දැන් මේ බලන්න. දැන් 144 කියන්නේ කීයද? 12 වර්ගයනේ. වර්ග සංඛ්‍යා ගණන් 12 නේද? එතකොට මෙයා 4 වෙනවනේ වෙන්නේ. එතකොට 154 කියන එක නම වෙනවද? 154 වෙන්නේ නැහැ. ඇයි 154 වෙන්නේ නැත්තේ? එකසිය 54 වෙන්නේ නැත්තේ මොකද? ඒක මෙතන සෙට් වුණාට 4යි කියලා මෙතන සෙට් වීමක් වෙන්නේ නැහැ. තේරුණාද? එතන හැම එකක්ම සෙට් වෙන්නේ නැහැ. දැන් මෙහෙම ගන්න. දැන් අපි ගමු මේ සංඛ්‍යාවක් 9. 9 නම් 9 නම් මොකද වෙන්නේ? අපි 49 ගමු. එතකොට 59 වෙනවද? මෙයා 3යි කියලා නෑ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නෙම නැහැ. උදාහරණ මගින් ඕන තරම් සරල උදාහරණ මගින් දෙන්න පුළුවන් පුතේ. හරි? ඊළඟ එක. පහත එක් එක් සංඛ්‍යාවේ එක ස්ථානය ඉලක්කම් ඇසුරෙන් එම සංඛ්‍යාවල පූර්ණ වර්ගයේ එක ස්ථානයේ ඉලක්කම ලියන්න. මේ කියන්නේ මෙහෙමයි. දැන් 34 කියලා තියෙනවනේ පුතේ. හොඳට තේරුම් ගන්න මේකත්. මේක මේ පාඩම ගොඩාක් ළමින්ට අමාරුයි කියලා මේ කමෙන්ට් වලින් දානවනේ.
එහෙම තමයි මම අමාරු නෑ ඔය හිතන තරම්ම. මේක එකපාරක් දෙපාරක් බලන්න පුතේ. එතකොට කිසි ගැටලුවක් නැහැ. පුතාලා දුවලා කමෙන්ට් එකේ වෙනවා මේ ගොඩක් අමාරුයි කියලා මේ ගණිත ගැටලුව. අමාරු නට ඔය අවශ්‍යතාවය තියෙන එකපාරක් බලලා දෙවෙනි පාරක් බලන්න. එතකොට ඔක ගොඩක් දුරට සෙට් වෙනවා. තේරුණාද? හරි බලමු. පහත එක් එක් සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම ඇසුරෙන් පහත සංඛ්‍යාවල පූර්ණ වර්ගෙහි එක ස්ථානීය ඉලක්කම ලියන්න. පූර්ණ වර්ගයේ එක ස්ථානීය ඉලක්කම 34. එහෙනම් මෙයාගේ පූර්ණ වර්ගය මොකද්ද? 34 34ෙන්ම වැඩි වෙන්න එපා. යා පූර්ණ වර්ගය වෙන්න. 4 වල 4 කීයද? 16. එහෙනම් මෙයා තමයි මම පුතේ එක ස්ථානීය ඉලක්කම වෙන්නේ. එහෙනම් කීයද? එක ස්ථානීය ඉලක්කම 6. එතකොට මෙතන ඊළඟ එක 68. 68න් 8 වරකට 64. එහෙනම් මෙයාගේ එක ස්ථානීය ඉලක්කම වෙන්නේ 4. තේරුම් ගන්න. එතකොට මේකේ තුන්වෙනි එක 45. 45න් පස්සර පහ කීයද? 25යි. එහෙනම් 25යි නම් පහ තමයි පුතේ මේකේ එක ස්ථානීය ඉලක්කම වෙන්නේ. හරි? අද දවසේ අපි මේ අවසන් කරන්න යන්නේ 8 වසරට අදාළව වර්ගමූල පාඩමේ දෙවෙනි අභ්‍යාසය. හරි? එහෙනම් මම පුතේ දුවේ අමතක කරන්න එපා. තිතර මත YouTube නාලිකාව අනිවාර්යෙන්ම subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ඒ වගේම share කරන්න. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. මගේ online classes වලට අවශ්‍යතාවයක් අපි පුතාලා දුරට තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. අනිවාර්යෙන් ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න සමහරවිට කතා කරන්න. මෙහෙමයි කියලා. එතකොට මම මගේ නම්බරේ වල දෙන්නම් පුද්ගලිකව. හරි? හරි. එහෙම ගැටලුවක් නැහැ පුතේ දුවේ. තමන්ට අවශ්‍ය විදිහට වැඩේ කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම මින් ඉදිරියටත් අපේ තියෙන වීඩියෝස් බලන්න අපේ පුතාලා මේ අපේ channel එක subscribe කරන්න. එහෙනම් පුතේ දුවේ අද මම සමුගන්නම් මේ සම්බන්ධයෙන් අද මම සමුගන්නම් ඔයාලගෙන් යලිත් වීඩියෝ එකකින් අපේ පුතාලා දුවලා හමු වෙනකල්. එහෙනම් පුතේ ආයුබෝවන්.